ඒගොල්ලන්ගේ මේගොල්ලන්ගේ ව්‍යාපෘති තමයි මත්තල ගුවන් තොටුපොළ. දැන් මත්තල ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරාය. රනිල් වික්‍රමසිංහ මහත්තයා චීනයට ගිහිල්ලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා චීනයට ගිහිල්ලා කිව්වා මත්තල ගුවන් තොටුපොළත් හම්බන්තොට වරායත් ඕගොල්ලෝ අරගෙන ඒ ආශ්‍රිත කර්මාන්ත හදලා ඕගොල්ලෝ තමයි මත්තල ගුවන් තොටුපොළ හැදුවේ. ඕගොල්ලෝ තමයි හම්බන්තොට වරාය හැදුවේ. දැන් ඕගොල්ලෝ ඒ ටික ගන්න අරගෙන ඒ ආශ්‍රිත කර්මාන්ත ටිකක් හදලා ඒක වර්ධනය කරන්න. ඕක තමයි රනිල්ගේ ආර්ථික සැලැස්ම. දැන් මම කිව්වේ හම්බන්තොට වරාය හදන්න ගිහලා තියෙන කොච්චරද? කෝටි 14400. දැන් පළවෙනි පියවර සහ දෙවෙනි පියවර දෙකේම එකතු කෝටි 14400. දැන් හදලා අවුරුදු 4ක් විතර වෙනවා. එහෙනම් විකුණනවා නම් කීයද විකුණන්න වෙයිද? 14400 දැන් අවුරුදු 4කට විතර කලින්නේ. එහෙනම් දැන් මේ කෝටි 20000ක් විතර වෙනවා. දැන් හදලා තියෙන්නේ කවුද? චීනා. අඩුම තරමේ කෝටි 20000 පැත්තකින් තියන්න. හදන්න වේදම වෙච්ච 14200 කිලෝ නේද? චීනා කියනවා ඒක ඉතර වටින්නේ නැහැ කියන. මේ මරු වැඩක් නේ. දැන් ඒගොල්ලොම තමයි කොන්ත්‍රාත් එක ගත්තේ. ඒගොල්ලොම තමයි මේක හැදුවේ. මේක හදන්න ණය අරගෙන තියෙනවා. වරාය අධිකාරියෙන් දාලා තියෙන කෝටි 14200ක්. දැන් ඒ චීනම ගන්න කියනකොට කියනවා ඒක ඉතර වටින්නේ නැහැ කියලා. අන්න එතන තමයි ගැහිල්ල තිබ්බේ. 14400ට වරායෙම හැදුන්නේ නැහැ. දැන් චීනා දන්නව ඇත්ත ගන්න. මත්තල ගුවන්තොටුපොළ චීනා කියන්නේ කියන ගානට ගන්න බෑ. අපි කියන ගානට දෙන්න කියනවා. ගන්නෙත් නෑ මතක තබා ගන්න. හැබැයි මේගොල්ලෝගේ උත්සාහයක් තියෙනවා මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය අලෙවි කරන්න සලස්මක් තියෙනවා.